ඊට පස්සේ පේමාංකේ තවත් මෙතන සතුටේට පුළුවන්කමක් තියෙන්නේ අනිවාර්යයෙන්ම බුද්ධ ශාසනයක චෛත්‍ය බෝධිය ප්‍රතිමා මහන්සියනමක් හිමිනමක් දකින්න පුදාර වෙන කලාතුරකින් ඒ වගේ මෙපමණ පින් කරපු හිමිනමකගේ අතින් මේනේ සිල්ද අපට ලැබුණා. මම මීට වඩා සද්ධා ප්‍රේමකර වෙලා සිල්වත් ජීවිතයක් ගෙන යන්න මෙයාගේ යහපත් ජීවිතය මීට පින්කම් ජීවිතයක් ගෙන යන්න හේතු වාසනා වෙනවා. අපි ඔය පැරණ ස්වාමීන් වහන්සේලා හමුවට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා ගලෝ අයින් කරපු සිවුරු අරගෙන මං හුඟක් පරිහරණය කරනවා. මොකද මේ පැවිදිකම පිහිටන්න නම් සිවුරු හැර නොයන්න නම් ස්ත්‍රී මද්ද්‍රව්‍යවලට සම්බන්ධ නොවෙන්න නම් ඒ වගේ සිල්ල බිසුන් වහන්සේලාගේ ශරීර ස්පර්ශයට වෙච්ච සිවුර පරිහරණය කරනවා නම් ඒ සිරප්පු දෙක පරිහරණය කරන හුඟක් ප්‍රබලයි. ඉතින් එමෙ හින්දා පේමක්කට හාපුරාගෙන දෙන්නේ වකුගඩුවක් දන් දීලා අවුරුදු 25ක් වෙනවා 27ක් වෙනවා ප්‍රෞද්ධ ජීවිතේ උපසම්පදා ජීවිතේ අවුරුදු 28ක් වෙනවා පැවිදි ජීවිතේ අවුරුදු 30ක් විතර වෙනවා ගිහි ජීවිතයේ දෙමාපිය ප්‍රපස්ථාන කර බොහෝ ජීවිතයක් ගැන ගිහිල්ලා සමාජයේ නරක වැඩ නොකර රැල්ලට රෑ දවල් දෙකේ මහා කරුවලේ මහා වනාන්තරයේ හිටිය මේ ගරු උපසම්පදාව ගැන නිතරම සිහියෙන් බුද්ධියෙන් දැකගෙන එදා පේමාකට දකිනද මගේ හැසිරෙන රටාව අද හැසිරෙන රටාව එදා ස්වාමීන් වහන්සේලා ගත්තාම පස්සේ උපසම්පදා ගැනවත් අවබෝධයක් නැතිව මෙතන හැසිරෙච්ච එකේ පේමක් ඉදිරිපිට දකිනද මට මුදලක් හම්බුණා. ඒ මුදල ට්‍රස්ට් ගාන මම ආපහු දෙනවා. ඉතින් පේමක සතුටු වෙන්න ඕන හාපුරා කියලා බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශ කැලණි රජ මහ විහාරයට ගිහිලා සිල් සමාදන් වෙනවා වගේම මේ ඒ වගේම ගමේ පන්සලට නිතරම ගිහිලා සිල් සමාදන් මොකද හාමුදුරු තනි කරන්න හොඳ නැහැ. ගමේ පන්සල තනි කරන්න හොඳ නැහැ. පොයටව එහෙම යන්න පුරුදු වෙන්න ඕන. අනික් කට්ටිය එක් කරගෙන යන පුරුදු දෙන්නේ මේක පේමක් ලැබපු විශේෂ පුණ්‍ය වරප්‍රසාදයක්. මේක ගලවලා දෙන්නකෝ. පේමකේ අතරම දෙන්න ඕන එක එක. එතකොට තමයි හරිය. මන පේමක අම්මා තාත්තා සහෝ අපට ඥාති නොවිච්ච කෙනෙක් නෑ මේ ලෝකේ. එහෙමනම් පේමක සංසාරයේ මට අම්මා සහෝදරයා ආච්චි සීයා බාප්පලා හිටුවා රාජ නායකයෝ හතුරු මිතුරලා ඉන්න පුළුවනි. එහෙමනම් මේක හිතා ගන්න කවුරු මොන දෙයක්වත් මේක අයින් කරන්න එපා. මේක බලයේ පිහිටනවා. මේ තමයි සිල් දෙදි කට්ටලය කට්ටලය. ඒ ගලවන සුදු පාටේ පේන තියෙන්න ඕන. මෙන්න පේමක්කේ. මේක පත් කර මේක බුදුන් වදින අපිට සේනවට වටේ බුදුහාඳුරු මේක හොඳ වර්ගයේ පත් කඩිය මේක දිග්ගසන හොඳට දිගාලා මන්දිර පුළුවන් ඕක කපන කොටන්න එපා අනිවාර්ය